welcome back to Hansani Vlogs. ඔන්න අද මම ඔයාලට අලුත් vlog එකක් අරගෙන එනවා. ඉතින් අද මට චුටි පාටි එකක් තියෙනවා. බර්ත්ඩේ පාටි එකක් පොඩි බබෙක්ගේ. ඉතින් ඒකට යන්න මම රෙඩි වෙනවා. ඉතින් මම හිතුවා මේක vlog එකකට ගන්න ඕන කියලා. ඉතින් මම මුලින්ම මගේ nails ටික දාගත්තා. දැන් මගේ කොණ්ඩේ සෙට් කරගන්න ඕනේ. මම හිතාගෙන ඉන්නේ කොණ්ඩේ පොඩක් අයින් කරගෙන යනවා කියලා. ඉතින් ඒ නිසා මම දැන් මගේ කොණ්ඩේ සෙට් කරගන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මැෂින් එක චුට්ටක් හීට් වෙන්න තියලා මම කොණ්ඩේ ස්ට්‍රේට් කරගත්තා. ඉතින් බලන්නකෝ මගේ ෆයිනල් ලුක් එක. කොණ්ඩේ නම් සෙට් කරගත්තා. කලින් පිසිවගෙන හිටියේ දැන්. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු මම මොකද්ද dress කරන්න කියලා. ඉතින් පොඩි self makeup එකක් තමයි දාගෙන යන්නේ. ඉතින් simple තමයි මම මේ party එකට යන්නේ. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. ඉතින් guys ඔන්න ඕක තමා මම පාටි එකට අදා යන ඩ්‍රෙස් එක. ඉතින් සමනලෙක් වගේ සැරසිලා තමා අද මම මේ බර්ත්ඩේ පාටි එකට යන්නේ. ඉතින් මේක තමයි මගේ ෆයිනල් අවුට්ෆිට් එක. දැන් යන්න තමයි හදන්නේ. ඔන්න ඔහම තමා හොටෙල් එකේ ඇතුළට යන තැන ලස්සනට ඩෙකරේෂන් එකක් දාලා තිබ්බේ. ඉතින් මේ පාටි එක ඕගනයිස් කරලා තිබ්බේ දෙව්මිනි ගෝල්ඩන් රිච් හොටෙල් මාවනැල්ල හෙම්මත්කම් පාරේ තමා මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් බලන්නකෝ ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා බටර්ෆ්ලයි තීම් එකට. ඉතින් මම එදා ගියේ බටර්ෆ්ලයි ෆ්‍රොක් එකක් ලස්සනට මැචින් තිබ්බා මම ෆොටෝස් ගහද්දි. ඉතින් ඔය පිටිපස්සේ ඉන්නේ අපේ බර්ත්ඩේ එක තමයි. මේ තමා හොටෙල් එකේ අවුට්සයිඩ් view එක. මේ හොටෙල් එකට අමතරව තව හොටෙල් එකක් තියෙනවා. ඉතින් අපි එතනට ආවා තව ෆොටෝස් ටිකක් අරගන්න. ඉතින් මේ තමයි ඒ ප්ලේස් එක. ඔන්න ඊට පස්සේ කේක් කපන්න තමයි අපි කට්ටියම ලෑස්ති වුණේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you.
කරනවා තමා බල හිටියේ. ඉතින් ගයිස් මට පාටි එකේදී අලුත් යාළුවෙකුත් හමු වුණා. පාටි ඉවරයි දැන් අපි යනවා. ගයිස් මේකප් එකක් දැම්මා. දැන් පාටියට ගිහිල්ලා ආවේ. So tired. ඉතින් මේකප් එක තාම එහෙම තියෙනවා. ඉතින් මේක තමයි මම දාපු simple makeup එක. ඔය වෙනවා. මගේ වීඩියෝ ඔයාලා එන්ජොයි කරා නම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න කමෙන්ට් කරන්න. ඉතින් අපි අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. bye